මොකද්ද ගෑණි ඔය ෆෝන් එක බල බල ඉනා වෙන්නේ? මේ තියෙන්නේ. උඹ මොකටද තරිඳුට මැසේජ් කරන්නේ? මං හිතුවා ඌ මේ පැත්තේ ඉද්දි උඹලා දෙන්න අතර මොකක් හරි සම්බන්ධයක් ඇති කියලා. ඔයා හිතන දෙයක් උන් නෑ මෙතන. මට පොඩ්ඩක් තේරුම් කරලා දෙන්නකෝ. මොනවා තේරුම් ගන්නද ගෑණි? මේ මැසේජ් එකේ තියෙන්නේ අපි එදාට මොකද්ද කරන්න කියලා. ඇයි දෙයනේ කසුන්? ඔයා මාව මෙච්චර සැක කරන්නේ? මම මෙච්චර කාලෙකට ඔයාට ඒ වගේ වැරද්දක් කරලා තියෙනවද? ඔබ දැන් කියන්නේ වැරද්දක් කරේ නෑ කියලාද? වැරදි කරලා ඉවරලා කියවන්න එන්න එපා. නේ කසුන් මං කියන දේ පොඩ්ඩක් අහන්නකෝ. අපන් ගෑණි. මම ඊටු ටික තනියුත් එක බලා ගන්න. ගැහැණියක් කියන්නේ පිරිමියෙක් සැක කරන වාරයක් ගානේ ඇගේ හිතෙන් ටිකෙන් ටික මැරෙන කෙනෙක්. මට ඇත්ත කියපන්. ඔබට මොකද්ද මගේ ගෑණිත් එක්ක තියෙන සම්බන්ධය? මොන සම්බන්ධයක්ද කසුන්? මේ වයිෆ් කියන්නේ මගේ යාළුවෙක් වෙන්නේ. යාළුවෙක් නම් මෙච්චරයි හංගගෙන මැසේජ් කරන්නේ. කසුන් උඹට නම් දැන් හොඳටම සැකේ වැඩි. උඹලා දෙන්න එකතු වෙලා මාව මෝඩයා කරගෙන නේද ඉන්නේ? මම උඹේ යාළුවෙක්. උඹේ ගෙදර ප්‍රශ්නකට මම වැරදිකාරයෙක් වෙන්න කැමති නෑ. අදින් පස්සේ උඹලා දෙන්න මගේ ගෙවල් පැත්තේවත් එන්න එපා. මගේ උඹලා දෙන්නගේ යාළුකම් මෙතනින් ඉවරයි. නදී තමුසේ කොහෙද යන්නේ? මං අම්මලා ගෙදර යනවා. අම්මලා ගෙදර යනවා? ඒ මොකද ඒ? මට මේ ගෙදර තවත් ඉන්න බෑ. ඇයි මම මොනවද කරේ? ඔයා මාව සැක කරන මදිවට දැම්මට අතපය උස්සන්න පුරුදු වෙලා. මට එහෙම කරන්න සාධාරණ හේතුවකුත් තිබ්බා. නෑ කසුන්. ඔයාට හේතුවක් තිබ්බේ නෑ. ඔයාට තිබ්බේ බයක්. බයක්? මොන බයක්ද? මාව නැති වෙයි කියන බය. ඒ බය නිසාම ඔයා මාව නැති කරගත්තා. මං ඔයාට කවදාවත් බොරුවක් කරේ නෑ කසුන්. එහෙනම් ඔයාගේ තරුණුගේ අතර තිබ්බ සම්බන්ධය මොකද්ද? මම උගෙනුත් ඇව්වා. ඌ මට කිව්වෙත් නෑ. දෙයියනේ මං එයාත් එක්ක කතා කරේ ඔයාගේ බර්ත්ඩේ එකට සර්ප්‍රයිස් එකක් දෙන්න. මොකක්? ඔව් කසුන්. තරිඳු ඔයාගේ යාළුවා විතරක් නෙවෙයි. ඔයාගේ සතුරු වෙනුවෙන් මට උදව් කරපු කෙනෙක්. මං ඔයාට ආදරය කරා තමයි. ඔයාත් මට ආදරය කරා. හැබැයි සැකේ තියෙන තැන කවදාවත් ආදරයක් රැඳෙන්නේ නෑ. මං යනවා කසුන්. අනේ නදී මට එක අවස්ථාවක් දෙන්න. විශ්වාසය මරුණ තැන ආදරේ ජීවත් කරන්න හරිම අමාරුයි. තරිඳු මට සමාව යන්න බං. මට දැන් තමයි තේරෙන්නේ මං කරපු වැරද්දේ බලපත්‍රකම. මට සමාව දෙන්න පුළුවන්. ඒත් ආයෙත් කලින් හිටපු යාළුවා වෙන්න නම් බෑ. ඇයි බං උඹ එහෙම කියන්නේ? මට උඹව නැතුනේ උඹේ සැකේ නිසා නෙමෙයි. උඹට මාව විශ්වාස කරන්න බැරි වුණු නිසා. කමක් නෑ බං. මගේ සැකේ නිසා මගේ වයිෆුත් නැතුණා. මගේ හොඳම යාළුවත් නැති වුණා.